කොහොමද හැමෝටම අද අපි මොකක්ද කරන්න යන්නේ කියන දේ තමයි ඕගොල්ලොන්ට මේ පෙන්වන්න යන්නේ. හරිද? ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අපි මේ හරිම හදිසියේ රෙඩි වෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ එක අවසානයේ බලන්න අපි මොනවද මේ කරේ කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එක යන අතරතුරේදී විස්තර පැහැදිලි කරන්නම් සහ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලාගෙන යනකොට තේරෙයි අද අපි මොනවද කරන්න හදන්නේ කියන දේ. හරිම කලබලෙන් අපි ලෑස්ති වෙනවා. ගෙදර හැමෝම රෙඩි වෙන ගමන් තියෙන්නේ. අද ඇත්තටම විශේෂ දවසක්. ඉතින් ඒ විශේෂ දවසට අපේ ගෙදර ඉන්න හැමෝම මම හස්බන්ඩ් බබාලා තුන් දෙනා හැමෝම රෙඩි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මට හිතුණා ඔයගොල්ලන්ට කියන්නේ මම ප්ලෑන් කරේ නැහැ වීඩියෝ එකක් අරන් එන්න ඕන කියන දේ. ඉතින් මම හිතුවා ඇත්තටම මම මේ ලෑස්ති වෙන ගමන් තමයි මම ටක් ගාලා බබාට කිව්වේ අපි පොඩි වීඩියෝ ටිකක් ගමු. කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. නෝ බබාත් එක්ක ටිකක් අමාරුයි වැඩේ දැන් ඉස්සර තරම් බෑ දේවල් කරන්න. ඒත් අපි කොහොම හරි වීඩියෝස් ටිකක් ගමු. පස්සේ එකතු කරලා පුළුවන් විදිහට වීඩියෝ එකක් ගේමු කියලා. මොකද මේ දවස් මට ඇත්තටම ඕනේ කරා ඒක මතකයක් විදිහට තියාගන්න. ඒ හැමදේම අයියෝ අර කබඩ් වල නොහා හායි කිය හායි කිය අම්මේ අර ස්ප්‍රේ එකක් තියෙනවා මේකක් වල උනා ගහන්න එක්කෝ දාන්න කොල්ඩ් එක වදින්නේ දාන්න මේකට අර දාන්න තවත් ගන්න යාත හොදන්න ෂූ නොහත් එක්ක නම් බෑ අප්පා ඔයගොල්ලෝ දැක්කනේ මගේ හිනාව. මම හිනා වෙනකොට පොඩ්ඩක් එහෙම තමයි. ඔයගොල්ලෝ අදනේ මගේ හිනාව ඇහුවේ. ඔයගොල්ලෝට පේනවද මගේ රූම් එක? ඒ කියන්නේ බබාලා දෙන්නත් අපේ රූම් එකට කොහේ යන්න ගියත් ওই සිද්ධිය තමයි වෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම මගේ රූම් එකේ මගේ මුළු රූම් එකම හැඩි කරනවා ලෑස්ති වෙන්න ගියාට පස්සේ. මමත් එහෙම තමයි ගොඩාක් වෙලාවට නෝහ බබත් එක්ක ලෑස්ති වෙන්න ගියාම උදේ මෙහෙම හදිසියට කොහේ හරි යනකොට බඩු හැම තැනම නෝහ බබා ඔක්කොම ටික විසි කරලා දානවා. හැම තැනම විසි කරනවා. කබඩ් අදිනවා. අපිත් ලෑස්ති වෙනවා. ඉතින් රූම් එක ගන්න දෙයක් නැහැ. මම හැමදාම කොහේ හරි ගමනක් යනකොට මගේ රූම් එක ওই විදිහට තමයි තියෙන්නේ. මොකද මේ ලොකු දෙන්නත් කරන්නේ මගේ රූම් එකට එන එක ලෑස්ති වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ওই දේවල් සිද්ධ වුනේ. දැන් අපි ලෑස්ති වෙනවා යන්න. දැන් ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ. දැන් අපි යනවා අපේ ගමනට. ඔයගොල්ලන්ට මේ යන ගමන් තේරෙයි අපි මොන වගේ දෙයකටද ලෑස්ති වෙන්නේ කියන දේ. නෝහ කො නෝහ එන්න නෝහ ඉන්න හැටි බලන්නකෝ නෝහ පොඩ්ඩක් හායි මම කේක් එක සික් කරන දක්වා යම් නෑ මෙහෙට එන්න පය දිය වෙලා තියෙන්නේ කේක් එක අර දිගින් ඉස්සෙට බෑ මේක අයියා තියාගන්න ඕනේ බෑ මේක හැදෙන්න පොඩ්ඩක් මේ අම්මේ ඔක් ෂීට් එක නවන්න නවන්න ඉතින් ඉක්මනට කට්ටිය ටක් ගාලා නගින්න දැන් මට නගින්න ඉඩ නැත්තේ මෙච්චර ඉන්නවා හිරුනි හරිනේ පුතේ මං වාඩි වෙන්නේ කොහෙද නෝහා වාගේ ෂීට් එකට යන්න හරිනේ කොණ්ඩේ අම්මිගේ හරිනේ ඕමින් සෙන්ඩ් එක
අපි ඔෆ් කරලා ලෝන් සීන් කරන්න ඕනේ නැහැ. right. අපි යනවා. ඔයාලා ගන්න. හරියට සිට් වෙන්න. මෙතන උඩට වෙලා සිට් වෙන්න. මෙතන සිට් වෙන්න. අයියෝ. ආ ඔෆ් කරලා මේ කනේ ගලවලා. හම්මෝ හරි කොහොම හරි දැන් ලෑස්ති වුණා කොහොම හරි ලෑස්තිකයට ගත්තා ඔක්කොම අපේ දාගන්න කරන බඩු දේවල් දාගත්තා සම්පූර්ණම කෝච්චියකුත් යනවා ඒ ආස්සේ සම්පූර්ණම පුංචි දේවල් පවා මට ඉතින් වීඩියෝ එකට ගන්න අමාරුයි ඇත්තටම නෝහා බබා දැන් චුට්ට ලොකු වෙනකොට හරිම අමාරුයි දේවල් කරන්න. දැන් ඇත්තටම මට වීඩියෝ කරන එකත් චුට්ටක් හරි අමාරු වෙලා තියෙන්නේ. මට ඒකයි ඕගොල්ලන්ට වීඩියෝස් ගේන්නත් වැඩිපුරම පරක්කු වෙන්නේ අනිත් තියෙන වැඩවලුයි ඒ දේවලුත් එක්ක. අර නිදහස කියන දේ චුට්ටක් දැන් සීමා වෙලා තියෙනවා බබත් එක්ක. දැන් මේ වාහනේ යන ටිකට බුදු අම්මෝ අපිට ඇත්තට මාස දෙකකට වගේ පස්සේ තමයි මාස දෙකක් විතර අපිට අපේ වාහනේ තිබුණේ නැහැ. පොඩි ප්‍රශ්නයක් වෙලා වාහනේ අපි රිපෙයාර් කරලා ගෙනාවේ දැන් දවසකට වගේ කලින්. ඉතින් මාස දෙකකට පස්සේ තමයි අපි මේ වාහනේ දැන් මේ ගමන යන ලෑස්තිලා ඉන්නේ. මේ යන චුට්ටට නෝහා බබා ඉන්න දුන්නෙම නැහැ. මම දැන් ආව මෙන්න මේ පාටි සිටි කියන මෙන්න මේ ෂොප් එකට. මේකේ තනි කරම තියෙන්නේ පාටි අයිටම්. ඉතින් මේ ෂොප් එකේ මට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා අර හැලොවින් එකට. ඇත්තටම මේක හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. ඒගොල්ල හැම සැරේම හැම ස්පෙෂල් ඩේ එකටම මේ වගේ ඒගොල්ලෝගේ මුළු ෂොප් එකම හරිම ලස්සනට සරසනවා. මම හිතන්නේ ගොඩක් අය දන්නවා ඉතින් පාටි සිටි එක කියලා කිව්වට පස්සේ මම හිතන්නේ ඒගොල්ලෝගේ බ්‍රාන්චස් තියෙනවා. ඉතින් මට උවමනා කරන බඩු වගේක් මම කලින් දවසේ ඇවිල්ලා ගත්තා. අද යන දවසේ මම ඒගොල්ලන්ට මේ බැලුන්ස් වගේක් හදන්න තියලා තිබ්බා. ඉතින් අපි යමින් ගමන් තමයි මම ඒගොල්ලන්ට ටයිම් එකක් දීලා තිබ්බා. මේ ටයිම් එකට මට ඒ දේවල් ඕනි කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒගොල්ලෝ ඒ දේවල් තමයි රෙඩි කරන්නේ. ඉතින් ඇත්තටම මේ ෂොප් එකේ තියෙනවා අපිට ආදරය කරන නෝහා බබාට ආදරය කරන ෆෑන් කෙනෙක් හිටියා. අය අපිත් එක්ක කතා කරේ හරිම ආදරේ කිව්වා අපිට. ඉතින් ආවත් මතක් කරනවා මට ඇත්තටම එයාගේ චූටි වීඩියෝ එකක් ගන්න හිටියේ මට ඒක ගන්න මිස් වුණා නෝහා බබත් එක්ක. මම හිතන්නේ අනිවාර්යෙන් යා මේක බලන්න මොකද එයා මට කිව්වා මාව ෆලෝ කරලා තියෙනවා YouTube එකේ තියෙනවා මිස්ගේ වීඩියෝස් බලනවා කියලා. ඉතින් එයා දැන් මේක දකි. මට ඇත්තටම එයාව චුට්ටක් මිස් වුණා. ඉතින් බලන්න හරිම ලස්සනට ඒගොල්ලෝ හදලා තියෙනවා මේ අර ස්පෙෂල්නේ මේ මාසේ. ඉතින් හරිම ලස්සනයි. මට ඒගොල්ලෝ මේ ෂොප් එකට ගියාට පස්සේ මේ මට කිව්වා මේ ගිහිල්ලා බලන්න බබාට පෙන්නන්න හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. මේවා ඔක්කොම අපිට ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අර හරිම ලස්සනට මේ දේවල් හදලා තිනවා. මම නම් මේ දේවල් ලොකුවට සමරන කෙනෙක් ඒවා ලොකුවට මේව කරන කෙනෙක් නෙමෙයි මම. ඒ වුණාට හරිම ලස්සනයි. ඉතින් ඕනම දෙයක් එතනින් ගන්න පුළුවන්. ඉතින් ඒ කවද්ද? මට ආපු ගමන් කෝල් එකක් දෙනවා. හරි ඒ වැඩ ටික ඔක්කොම කරගෙන ගන්න තියෙන බඩු ටික ඔක්කොම අරගෙන අපි දැන් අපේ ලොකේෂන් එකට යනවා. මං හිතන්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇතිනේ අපි යන්නේ බර්ත්ඩේ එකක් සමරන්නද මොකටද කියන දේ උනත් කොහොම වුණත් ඔයගොල්ලන්ට දැන් තේරෙනවා. නෝහා බබාගේ බර්ත්ඩේ එකට තමයි අපි මේ රෙඩි වෙන්නේ. මොකක් හරි දෙයක් කරන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ කියන දේ ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ හිතුව විදිහටම හරි නෝහා බබාගේ අවුරුදු 2 බර්ත්ඩේ එක එනවා. ඉතින් ඒක තියෙන්නේ 16. ඒ වුණාට අපි කලින් ෆොටෝ ෂූට් එකක් දාගෙන තියෙනවා එයාගේ කරන්න. ඒකට තමයි අපි මේ දැන් යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් යන ගමන් අපි චුට්ටක් කෑමක් ගත්තා මොනවා හරි කාන යගමයි යමු කියලා නෝහා බබත් එක්ක බෑ ඔයගොල්ලන්ට පේනවනේ ඔක්කොම එයා කායකේ හරනයි යන ගමන් මුකුත්ම කරන්න බෑ. ඇත්තටම මටත් හුරු නෑ මාස දෙකකට පස්සේ මෙයාව කායකේ එක්කයි යනවා. එයා ගොඩක් විසේ කරනවා. කොහොම හරි අපේ ලොකේෂන් එකට අපි ආවා. කට මූව් කරන්න එපානේ.
ඔගලන්ට පේනවා නෝහ බබා හරිම ආසයි මේ වැඩවල වලට. එයාට දැන් තමයි එයාගේ ඩ්‍රෙස් එක අඳලා එයාව පොඩ්ඩක් ලෑස්ති කරලා ගන්නේ. මට ෂුවර් නෑ අද දවසේ මේ වැඩ ටික මට කරගන්න මෙයා හෙල්ප් කරයිද කියන දේ අපි බලමු. ලෝක වදයක් දුන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. අනේ අම්මේ ලබන අවුරුද්ද නම් මෙහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එයා චුට්ටක් ලොකු වෙයි මීට වඩා දෙයක් එයාට තේරෙයි. ගිය සැරේ පළවෙනි උපන්දිනේ නම් එයා මට වදයක් දුන්නේ නැහැ. මේ සැරේ කොහොම වේද කියලා ඔයගොල්ලෝම බලන්නකෝ. ලිප්ස්ටික් ගන්න මේක දාලා අත ලිප්ස්ටික් එක ගන්න. ලිප්ස්ටික් ගිහිල්ලානේ බබාගේ. ඒ ලස්සනයි නේ බබා. අර මාමට පෙන්නන්න ෆොටෝ ගන්න. ඒක ගන්න එපා. පේනව නේද? ෆොටෝස් ටික මන් දන්නේ ෆොටෝස් ටික දැන් අතට එනකම නෝහ බබාගේ ෆොටෝග්‍රැෆර් ඔයගොල්ලෝ දන්නවනේ එදා ඉඳන් එයා චූටි කාලේ එයා මගේ බඩේ ඉන්න කාලේ ඉඳන්ම ගත්ත කෙනා ඔයගොල්ලෝ දන්නවනේ ඉස්සුරු මල්ලි. එයා තමයි අපේ එකම ෆොටෝග්‍රැෆර්. එයා තමයි මේ හැමදේම අපිට ගන්න පුදුම සපෝට් එකක් එයා දෙනවා. මේ වදේ එයා ඉවසගෙන ඉන්නත් එපෙයි. ඉතින් එයා තමයි මේ සැරේත් අපේ ෆොටෝස් ටික කරන්නේ. කොහොම හරි දේවල් ටිකක් කරගත්තා. ෆොටෝස් ටික දැන් අතට එනකම මම දන්නේ නැහැ කොහොම තියෙයිද කියන දේ. හරි අමාරු නා නෝහ බබාව බැලන්ස් කරගන්න. තව ලස්සනට මෙහෙම hina වෙනවා. බබා උඩ බලන්න බැලුම් එක දිහා බලන්න. අර බැලුම් එක අල්ලන්න උඩ. ආන්නේ අල්ලගෙන ඉන්න. අල්ලගෙන උඩ බලන්න. ආයෙත් තමයි. hina වෙන්න. රයිට් මේ පැත්ත බලන්න hina වෙන්න. මාරම ගේමක් දුන්නා එයාගේ ෆොටෝස් ටික ගන්න. මම හිතනවා මට අඩුම ෆොටෝස් 10ක්වත් එයාගේ හොඳ ලස්සනට එයි කියලා. ගොඩාක් මහන්සි වුණා එයාගේ ෆොටෝස් ටික වෙනුවෙන්. ඉතින් මම ගොඩාක් හරි ආසාවෙන් හිටියේ එයාගේ ෆොටෝස් ටික හොඳට එයි කියලා. ඉතින් අපි බලමු ෆොටෝස් ටික ආවට පස්සේ මම දාන්නම්. ඒ කියන්නේ මෙහෙම එයාටත් හරි අමාරුයි. ඉතින් මොකද එයා මුලදි චුට්ටක් ඕකේ වුණා. පස්සේ එයාට තේරුණා අපි එයාට වද දෙනවා කියලා. ඉතින් වද දෙනවා කියලා කියන්නේ ඉතින් මෙච්චරයිනේ කවදා හරි අපිට ඉතුරු වෙන්නේ. ඉතින් එයාට පෙන්නන්න එයාත් දවසක සතුට වෙනවනේ මේ දේවල් දැකලානේ. ඉතින් වදයක්ම කියන්නත් බෑ. එයා මාර විදිහට චූටි වෙලාවක් ආයේ බැලන්ස් කරගන්නවා. ආයේ චූටි වෙලාවක් ආයේ අපි එයාට වද දෙනවා. ඉතින් මොන දේ වුණත් අපේ ෆොටෝස් නැතත් අපට මට ඕන උනේ අර එයාගේ ෆොටෝස් ටිකක් කරගන්න. ඉතින් අපි එකට ඉඳලා ගත්ත ෆොටෝසුත් තියෙනවා. කොහොම හරි එයා අඬද්දී දුකයි. එයාට වද දෙනකොට එයා ආස නැහැනේ අර එක රූම් එකක් ඇතුලේ කොටු වෙලා අපි හැමෝම එයාට මෙහෙම කරන්න අරම කරන්න කියලා කියද්දි එයාට ඒක පස්සේ මේ එයාට එපා වුණා. Ayay, Noah. Ada betul kamu lihat. Oh, Noah, bye. Itu bima tiada neka. Betul tiada neka, bima neka. Ayo, ada nama deh. Lagi. Lagi ini. ආයෙත් උඩ දෙන්න එහෙනම්. ආයව සිට් කරලා ඔය දෙන්න දෙපැත්තකින්. ඔව් එයාව සිට් කරන ඔය දෙන බිම ඉන්න. ටක් ගාලා. වාව්. අක්කා සිට් වෙලා ඉන්නේ දරුවෝ. නෑ නෑ එයා කියන්නේ ඉස්සරහින් සිට් වෙන්න.
කම්බලා කැමරා කමන දාගන්න අර ගමු තා චුට්ටක් නම උඩට. වඩිලා. හරි කොහොම හරි ඔන්නෝම වැඩ ටික අපි ඉවර කරගත්තා. මැඩම්ලා දෙන්නගේ ෆොටෝස් ටිකක් කරගත්තා. අපි දැන් යන්න තමයි හදන්නේ. අත්තන් මෙතන වාඩි වෙන්න සිත් හරි මම දෙන්න සිත් වෙන්න පේනව නේද යුක්ති බලන නොහොව ඉන්න හැදෙන හැටි අර අත තියාගෙන කල්පනාවක් දාගෙන ඔය මං කරපු ඇක්ෂන් එකක් තමයි කරන්නේ. මං කරන හැම දෙයක්ම එයා කරනවා. හරිම පුරතල්. ඒ වුණාට එක වෙලාවකට කේන්ති යනවා. ඉන්න දෙන්නේ වාහනේ. අම්මෝ මට එපා වුණා. මම කියාවේ ආයි නෝහ බබත් එක්ක නම් මට පුත් කරන්න බෑ. මේ වාහනේ යන්න බෑ කියලා. මාව පාගනවා මට ගහනවා මාව අදිනවා කිසිම දෙයක් කරන්න දෙන්නෙම නැහැ. කොහොම හරි අපි වැඩ ටික ඉවර කරගත්තා. මම හිතනවා හොඳ ෆොටෝස් ටිකක් අවසානයේ එයි කියලා මම එහෙම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ නොහබවට වද දෙන්න බෑ. ඉතින් යා චූටි අපි මොනවා කරත් එයා හැසිරෙන්නේ යාට ඕන විදිහට අපිට එයාව හසුරවන්න බෑ. ඒකයි ඇත්ත. කොහොම හරි වැඩ ටික ඔන්නෝම කරගත්තා. මට පුළුවන් වුණා කියලා හිතනවා ඔයගොල්ලන්ට වීඩියෝස් ටිකක් අරගෙන එන්න. දැන් ට්‍රැෆික් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මම කොහොමද ටිකක් දුර යනකොට නෝහව නිදි කරගත්තා. ඊට පස්සේ මටත් එහෙමම නිින්ද ගිහිල්ලා අපේ බබා ඔන්නෝම මාව වීඩියෝ කරලා තියෙනවා. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලාගෙන හිටියට. ඉස්සරහට ෆොටෝස් ටික ආවම මම ඔයගොල්ලන්ට දාන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. බයි.